හරි. දැන් අපි සූම් එක කතා කරන්න මනින්නේ. පුංචි කතාවක් කියන්න. දැන් මේ වෙනකොට මාව දන්නේ බොහොම කීප දෙනයිනේ. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයාලා දැන් ලංකාවේ මහා ලොකු ප්‍රතිරූපයක් මාගෙන කට්ටියනේ. හැබැයි ඒ හැමෝටම වඩා ඩීප් ගණන්. ඒ කියන්නේ සාමාන්‍ය කැටගරියෙන් එහාට ගිහිල්ලා හරි අමාරු ගණන්. ඒ කියන්නේ අපි මේ වෙලාවේ හදන්නේ පුතේ මතක තියාගන්න දැන් මේවා නම් හරි සරල ගණන් අපි දැන් ගොඩක් කට්ටිය මේවා අමාරුයි. කොහොමනම් කියන්නේ මේ විද්‍යුත් ගැන සරලම ගණන් සෙට් එකක්. ඒතර ඔයාට උගන්වන්න ඕන ගුරුවරයෙක් පුතේ ඔයා ගාන දැක්කට පස්සේ එයා හදපු ගානක් හදන්න විතරද නෑ. ඔයාට උගන්වන්න ඕනේ මතක තියාගන්න. ඔයාට සිද්ධාන්තය හරියට දුන්නොත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ සර් උගන්වපු දේ ඇසුරෙන් ඕනම ඕපසරියක් ගානක් හදන්න. මම නිතරම කියන්නේ ඒකයි අපේ දරුවන්ට. දැන් ගොඩක් වෙලාවට මාව බහුතරයක් දන්නේ නෑනේ. ඒ කියන්නේ මාව ඇත්තටම කිව්වොත් LPTA වුණත් අපි LPTA කරාට LPTA වුණත් දන්නේ බොහොම සුළු පිරිසක් නේ. හරිද? සුළු පිරිසක් නේ අපි දකින්නේ. ඒතර ඇයි අපි අර තිරේ පිටුපස්සේ ඉඳන් අපි දැන් ගොඩක් මහලු ගුරුවරු අපේ ප්‍රතිඵලයක් වුණත් දාගෙන මහලු කොට ඇඩ් කරාට අපි අර තිරේ පිටුපසරලා අර ළමයාගේ ළඟට ගිහිල්ලා ගානෙන් ගානට කියලා දෙන්නේ කවුරුත් එච්චර කෑ කරන්නේ. ඒකට හේතුව ඇයි? මහලු ජනප්‍රියස් මේ සර් වැඩක් කරාද දන්නේ නැහැ. මේ සර් වැඩක් කරාද කියලා දේවත් දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න දන්න කෙනා දන්නවා මේ ගුරුවරයා කොච්චර මහන්සි වෙලා අර ළමයා ළඟට ගිහිල්ලා ගානෙන් ගානට කියලා දීලා බැරි දේ හදලා විභාගයට යවුවද කියලා දී. දැන් එනේ හේතුව නිසා තමයි මම Zoom කියන කැටගරිය එකේ බයි. සාමාන්‍යයෙන් මම කියන්නේ ඔන්ලයින් එකේ ගොඩාක්ම අමාරු ගානක් ළමයෙකුට කියලා දෙනකොට එයාලා පොඩි දැනක් හරි මිස් වුණොත් ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි කියන්නේ. හැබැයි මෙහෙමයි. දැන් මේ වෙද්දී අපි ඊළඟ රෙකෝඩින් දෙන්න පටන් ගන්නවා. ඒ රෙකෝඩින් දෙන්න පටන් ගන්නකොට එයා කීප සැරයක් බලලා ඒක අධ්‍යයනය කරයි. හරිද? ඒතර මේ කතාවත් එක්ක ඉස්සරහට ඔයාලට ගොඩක් වෙලාවට මාව නිතරම හම්බෙයි. හේතුව තමයි මේකත් එක්ක. හරි මේකත් එක්ක කියන 26 27 28 කියන එක්සෑම් කරන දරුවන්ට ඔයාලා නොදැක්ක විදිහ අමුතු ගණන්. ඒ කියන්නේ අමාරු ගණන්. හරිද? වෙනස් විදිහ ගණන් ටිකක් හම්බෙයි. ඉතින් තමයි මේක නම් හරිම සරල ගණනක් මම නම් කියන්නේ. මොකද හේතුව මේ වගේ ගණන් ඔයාලට නිකන් හිතෙන් හදන්න පුළුවන් වෙනවා. හිතෙන් හදන්න පුළුවන් වෙන තරමට. ඔයාගේ දැනුම හදලා තියෙන්න ඕන. හරි. අපි ගාන්ට යමු. මේ කතාව කියන්නත් හේතුව තමයි අර නගරයේ ගුරුවරයා එහෙම නැත්නම් මහා පරිමාණයෙන් කරන ගුරුවරයා ගොඩක් කට්ටිය දැනගන්නකොට හරිද? අපි මේ කරන ලොකු කැපවීමක් කරලා ළමයින් ළමයට උගන්වලා හරිද? අඩු මට්ටමේ ළමයි උඩට ගෙන හැල්ලා මේ කරන දේ සමාජගත කරන්න ඕනේ. මොකද හේතුව නැත්තම් වෙන පොඩි වීඩියෝ කෑල්ලක් දාලා FB එකේ පොඩි විහිළුවක් කරලා එතන තමයි හිතයි ළමයා මෙයා තමයි චරිතය කියන අදහස ටික කාලයක් යද්දී ටිකෙන් ටික අඩු වෙලා අවශ්‍ය තැන අවශ්‍ය කෙනා හරිද සුදුසු විදිහට හැදේවි හරිද ඒකත් එක්ක ළමයි එකතු වෙවි අපි ඒකත් ඉස්සරහට එකතු වෙමු හරිද මේ පටන් ගැනීමක් විතරයි අපේ මේ පටන් ගැනීමත් එක්ක ඉස්සරහට ඔයාත් දමන යන්න පුළුවන් එහෙනම් අපි ගානට යමු ගානට ගිහිල්ලා අපි ඉස්සරහට ටික ටික බලමු හරිද එහෙනම් ගණන් වල ඉවර කරන්න අපි බලමු ඊළඟ කොටස